රවින්දු ඔයා මොකද කරන්නේ? චරි මම පත්තරේ බලනකම. ඉතින් මොනවද අපිට අලුතෙන් දැනගන්න තියෙන තොරතුරු? ඔයා දන්නවා සද්දාතිස්ස රජතුමා ගැන? අපේ දුටු කැමරි රජතුමාගේ මල්ලිනේ සද්දාතිස්ස රජතුමාගේ. අපි අහලා තියෙන්නේ රජවරු මිනිස්සුන්ගේ ආදායම් බදු වලින් පින්කම් කරා කියලානේ. මේ රජතුමා හරි අපූර්ව පින්කමක් කරලා දෙනවා. මොකක්ද ඒ හරි අපූර්ව පින්කම? රජතුමාට දැනගන්න ලැබිලා තියෙනවා දානේ කානිසංශ වෙන්නේ තමන් වෙහෙස මාන්තිලා දානයක් දුන්නොත් කියලා. ඉතින් රජතුමා මේ පිළිබඳ බිසවට කියලා වෙස්වලාගෙන ඈත ගමකට යනවා. මේ ගමේ ශස්ත්‍රඵල නෙන්න කාලේ රජතුමා ගොවියෙක් ගාව වැඩ කරනවා. ඒක නෙමෙයි රවින්දු. ශස්ත්‍රඵල කියන්නේ මොකක්දනේ? ශස්ත්‍රඵල කියන්නේ අස්වැනු නෙලන කාලේ. රජතුමාට වැටුප විදිහට හම්බුනේ තමන්ට ගෙනියන්න පුළුවන් ප්‍රමාණය අස්වැන්න. මේ වැටුපෙන් භාගයක් විකුණලා දානට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ එක් භික්ෂුන් වහන්සේ නමකට ප්‍රමාණවත් වෙන විදිහට දාන සකස් කරගන්නවා. මේ සිදුවීම එක් මහරහතන් වහන්සේ නමක් දිවසින් දකිනවා. මේ මහරහතන් වහන්සේ මේ දානේ මහත්ඵල මහානිසංස කරන්න ඕනි කියලා මෙතනට වඩිනවා. ඉතින් රජතුමා දානේ පූජා කරාද? දානේ පූජා කරා විතරක් නෙමෙයි. මේ මහරහතන් වහන්සේ ඉරිදීන් දානේ අරගෙන මහා සංඝරත්නය වෙත වැඩම කරා. 13000ක් වූ මහා සංඝරත්නයේ විශේෂයි දානේ පූජා කරා. ඉතින් එච්චර සංඝ පිරිසකට ඒ දානේ ඇතුණාද? මේ මහරහතන් වහන්සේගේ ඉර්ධිය නිසා කොච්චර භික්ෂුන් වහන්සේලා වැඩ සිටියත් දානේ අඩුවක් වුණේ නැහැ. ඉතින් රජතුමාගේ අවසාන කාලය ආවා. භික්ෂුන් වහන්සේලා රජතුමාට මතක් කරා තමන් කරපු පින් මතක් කරගන්න කියලා. ඉතින් රජතුමා කොච්චර පින් කරලා තිබ්බත් රජතුමාට අවසානයේ මතක් වුණේ මේ අපූර්ව පින්කම. හරි අපූර්ව පින්කමක් මේක.